පොඩෙන් මේ මේක මොනවද තියෙන්නේ? ඔක තියෙන්නේ මචං peer ඔගේ තියෙන්නේ මුරුංගා කොළයි peer කොළයි මේකේ ඔව් මුරුංග කොළයි peer කොළයි peer කොළ. ඇතින අලි peer කොළ පොඩ්ඩක් අඩිය peer කොළ. ඔව් වෙන මොකුත් නැහැ. ඕකේ ඔය තුන විතරයි දෙන්නේ. තුන් ජාතියක් තියෙනවා. මේ ගොටු කොළ. ගොටු කොළ තියෙනවා මුකුඩු නැන තියෙනවා. එතන ගොටු කොළක් තියෙනවානේ. මුකුඩු නැනක් තියෙනවා. ඉතින් මොන ගොටු කොළේ මුකුඩු නැන. එහෙ නේ මේකේ තියෙන්නේ. මේකේ මේක දාලා තියෙනවා. මේක හොදලා මේ අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේවා වැඩ නැහැ ඒවා. අරක මොකක්ද තියෙනවා කිය මේ අයින් කළා? අතන වෙනම අයින් කරලා තියෙනවා කිය මොකද? පවලම් කරන්න කොටන්න. ඒක තියෙනවා වෙරළු තියෙනවා නෙල්ලි තියෙනවා. වෙරළු ගෙඩි. ගෙඩි. නෙලි ගෙඩි. ඔව් නෙල්ලි ගෙඩි වෙරළු ගෙඩි ඒවා නෙලිත් මේ අර ඇටේ පිටිම මේ නෑ නෑ ඇටේ අයින් කරන්න බෙන්ඩර් කරන්න පුළුවන් වැටත් එක බෙන්ඩරේ කුඩු වෙලා යනවා ඊට පස්සේ ඊට පස්සේ බෙන්ඩරේ පොත්ත ඒවා අයින් කරනවා ඇටේ අයින් කරන එක නෙලි ගෙඩි වෙරළු ගෙඩි ඇටේ අයින් කරනවා ඇටේ අයින් කරලා පොත්ත අපි ගන්නවා පිහෙන් ගන්නලා පොතු ටික ගන්නවා ඔව් වෙරළු ගෙඩියත් එහෙමයි ඔව් බෙන්ඩර් කරන්න බෑ බෙන්ඩර් කැල්ල යනවා ඊට පස්සේ ඕක කුඩු කරන්න බෑ ඊට පස්සේ මොකද ගන්නෙ ඊට පස්සේ දානවා ලුණු කොළ රතු ලුණු බීලුණු කොළ බිලුණු කොළ කොළ කියන්නේ බීලුණු ගෙඩියත් එක්ක එනවනේ ඔව් ඒක ඔක්කොම අරගෙන මොකද ගන්නෙ ඈ ඒ ටික ඔක්කොම අරගෙන ඕම් බෙන්ඩ කරනවා ඒක කොහොමාරි දාන්න ඔව් කොහොම හරි කදාන්න ඕනේ කුඹු කොළත් ගන්න පුළුවන් මොනවද කුඹු කොළ එතකොට ඒක සෙවලක තියෙනවනේ කුඹු කොළ ඒවා දාලි වෙලා බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ මොකද ගන්නෙ එතකොට ඇලිය සම්බන්ධ තියෙනවා හැලිය සම්බනවා එතකොට පොල්ස්ටර් පොඩ්ඩක් දාන්න ඕනේ ඔයිල් එක හදාගෙන පොල්ස්ටර් ටික දාගන්න ඕනේ ඔය කවදා කොළ වලින් තෙල් එන්නේ නැහනේ බා ඔව් තෙල් පොඩ දාන්න ඕනේ තෙල් එකට දාන්නවා එතකොට දාන උළුවහල් උරුහරි සූදුරු කරපිංචා සූදුරු මාතුරු මොකද දාන්නේ එනසල් දා මේවා දාන කරමු නැටි බුලත් කොළ දානවා සූ දෙන්න බුලත් කොළ මොකද දාන්නේ බුලත් කොළ කහට කහට ගතේ තියෙනවානේ එතකොට ලැබි වදිනවා ඒක ඒකත් ඇවිල්ලා කියන්නේ එන්න ඕනේ කොළ ගත්තේ කියන්නේ අපිට එන්න ඕනේ මේක කියන්නේ යොන්නේ කලුවට නේ අපිට සෙට් වෙන්න ඕනේ කළු වෙන එක කොහොමද ඔව් කලු වෙන සීන් එකට තමයි ඔක්කොම දේවල් ඒකත් එක මේ කහට ගතිය තමයි ඔක්කොම අපි ගන්නවා කහට ගතියයි ඔළුවට මාර දෙයක් නේ බෙහෙතක් මේක ඔය ටික ඔක්කොම මේවා කරනවා ඊට පස්සේ අර තෙලෙන් මේව කරලා හිරුවාල් නමන හැමදේම දානවා කරපිංචා සුදුරුනේ රතු ලුණු බීලුණු ඒ කියන්නේ මේ ආයුර්වේද බෙහෙතක් මේක ඒකට මාස ගන්න මම දැන් මේක කරලා දැන් මම කාර්ය පොතල් 200 කටට විකුණලා තියෙනවා ඒ කියන්නේ අපි බලන්නේ කොණ්ඩයක් යන්න නෙමෙයිනේ කොණ්ඩේ හදාගෙන කොහොම හරි නෑ කොණ්ඩේ වැවෙන්නනේ අපි බෙහෙත දෙන්න ඕනේ ඈ සතින් දෙකෙන් හරි කවන්නේ කොණ්ඩයක් වැවෙන්න දෙන්න අපි අනුන් ඒ කියන්නේ අපි කරන්නේ පොඩි දෙයයි දැන් මේ දැන් ඔයාලා දැන් බෙහෙත් බඩ කඩේ තියෙන්නේ ඔව් ඈ ඔව් බෙහෙත් බඩ කඩේ තියෙන්නේ ඒක හැලි කරන්නේ ලෝක වටේම ලංකා වටේම තියෙනවනේ මේ බෙහෙත ඔයාගේ බෙහෙත කාලමවත් නැහැ ඈ ඔයාගේ බෙහෙත කාලමවත් නැහැ නෑ අපි බෙහෙත කරාට අපි බෙහෙත ලෝකෝට කරන්නේ දැන් අර කට්ටිය ලංකා වටේටම නිෂ්පාදනය කියන්නේ ඒ කට්ටිය හැලි කරන්නේ ඒක හදන්නේ ඒකට හරියට බෙහෙත් ටික වැටෙන්නේ නෑ ඉතින් ඔය බිස්නස් වලනේ ඒක ඒකට කට්ටිය බිස්නස් එක ගන්න කරන්නේ ඒකට ලේබර් මේවා දාගෙන මේවා කරන්නේ මේක අපි ඔය දන්න කෙන කට ඇත්තටම මේ දැන් මේවා දැන් මේ ඔක්කොම දේවල් ඉතින් ඔය පිස්සු ඔක්කොම මේවා ස්වභාවික දේවල් ඔක්කොම දැන් මේවා ගෙනල්ලා හේදුවා තනිකර ඔබ කියන්නේ මේවා හේදුවේ නැත්තම් තනිකර මඩ ඔව් එහෙම දෙන්න බෑනේ මේක යකෝ මේක ගෙනල්ලා ගොඩගොලෝ මිටියා කරමෙන් ගෙනල්ලා උඹලා හොදපල්ලා වලිකම් මේවා කළා ඔව් මට තියෙනවා අම්මා ඉතින් කන්නේ කොහොමද කියන්නේ මම දැන් අර අයින් කරලා දෙන්නේ දැන් ඔය කන්නවත් හිතෙන්නේ නෑ මොකද පහුගිය දවස් ටික අතන වැස තිබ්බනේ මඩ ඔක්කොම තියෙනවා මේ කොළවල මඩ වුණත් බං හොදන්න එපායි පොලේ තියෙන කොට හොදලා තියෙන දැන් මම මේවා පොලෙන් නිගෙන්නේ ඔව් හරිද මේවා හොදලා තියෙන්න ඕන මම හොදන අම්මත් හොදන තනිකර මඩ කොහොම කියලා මම හොදනවා තනිකර මඩ පළවෙනි පාර හොදන්න තනිකර මඩමයි තියෙන්නේ දැන් ඔයා මේ නමක් එහෙම හදාලා තියෙනවා මේ තෙල් වල ඒව හදන්නේ අපි එන දන්නේ කින කට්ටිය දෙනවා මෙහෙමයි ඒක මගේ
ඉතින් මම එහෙමයි මම උනත් මමත් ගන්න ඔළුවේ මම කොහොමද තෙල් ගන්න මිනිස්සුනේ. දැන් මම කොණ්ඩේ ඉදිලා තියෙන්නේ. නමුත් මම කොණ්ඩේ කවුරු හිතනවද මේ මම කොණ්ඩේ ඉදිලා කියලා? දැන් නෑනේ. ඔක්කොම අහනවා මම කොණ්ඩේ ඉදිලා මේ උඹ ඩයි කරනවද කියලා. ඇයි සල්ලි කරන්නේ? එහෙම එකක් නෙමෙයි. මම තෙල් ගන්නවා. මට තෙල් ඕනේ මම. අපි පිස්සුද අපි දෙයක් කරොත් ඒක මට විටමින් D ගන්න. මේ ඔය දැන් මාර පින්කමක් කරනවා. පිළිකාරෝ හරේ කොණ්ඩේ කපන්න නිකන්නේ. ඒ දේ මම හැම මාසෙටම යනවනේ. ඒක හැම පොයින්ට්ම කරනවා. ඒ දේවල් නේ මේක වෙනයි. ඒ මිනිස්සුන්ට අපිට දේවල් කරන්න ඕන ඒ දේවල් කරන්න. අය ලොකු දෙයක් ඒක. ඇත්තටම බැලුවකට මේ ඔක්කොම තියෙන්නේ මේ ස්වභාවික දේවල්. ඔක්කොම ස්වභාවික දේවල්. හැබැයි මේක මේ පාර මට හම්බුන්නේ මේවා ගොඩකොළ පොඩි ගියා. වැල් ගොඩකොළකට. වැල් ගොඩකොළ පොඩක් අඩුයි නේ. වැල් ගොඩකොළේට අඩුයි. මේ ගොඩකොළේ. මෙහෙම ඔය මුල් ටික ගලවන්න පුළුවන්ද? නෑ මුළුත් එක දාන්නේ කවුරුත් නෑ. නෑ මුලේ තමයි ගුණේ තියෙන්නේ. ඔව්නේ. මුලත් එක එන්න ඕනේ. ඕනම් දියක්. අර මිංචා අපි කොලේ දැම්මට කොලේ නෙමෙයි ගුණේ දෙන්නේ නැට්ටේ. නැට්ටේ. අපි විසි කරනවා. දැන් බට්ටේ රස නැට්ටේ කියන්නේ මොකක්ද? ඔව්නේ. කවුරුත් එක දන්නෙත් නෑනේ. බට්ටේ රස නැට්ටේ කියනවා. එතකොට නැටි අර මේකේ තියෙනව නේද ලොකු මුල ගාව තියෙන නැට්ටේ අර මේ ඔත අරන ටික පොඩ්ඩක් තියෙන අරගෙන. ගැලවිල යන ටික. ඔව්. නැට්ට නෙමෙයි. ඊට අමතර තියෙනවනේ අර ගලවලා ගන්න පුළුවන් අර මෙන්න කෑල් ටික. ඒක දන්නේ නැහැ කවුරුත්. මොකද ටික විසි කළා. එතකොට බටේ රස නැට්ටේ කියන්නේ මොකද්ද එතකොට? දැන් ඒක කවුරුත් ඒක හිතන්නේ නැහැනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක මේ දැනගන්න ඕන මිනිස්සුනේ. දැනගන්න ඕනේ. එතකොට බටේ රස නැට්ටේ තියෙන්නේ අර පොත්තේ. ඒ ගුණي අයින් කරලා නෑ නැට්ට ගාව තියෙන අර ඊට පස්සේ අපි ගලවන්න මෙහෙම අර ගැලේනක් ටිකක් තියෙනව නේද? අර පොඩි කෑල්ලක් තියෙනවා ඒ ටික තමයි ගුණේ තියෙන්නේ. අන්න බටේට ඇල්ලලා තියෙනවනේ කොරට මේ නැටි ටික. ඒක තමයි ගුණේ. ඒක ටික තමයි ගුණේ. අපේ කටි කරනකොට ඒක විසි කළා. ඒක විසි අර ටික ගන්නවා. ඔය ඉතින් යාර කියන්නේ ඒ වචන ටික කියනවනේ. නැත්නම් ඒක රායි. මටම. ඒ කවුරු දන්නේ නැහැ. ඔව්. එහෙනම් ගොඩක් විසි මේ ඈ?